නාමල්ලුවනයනු ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම නාවනය වේ. මෙහි ඇති ඓතිහාසික වැදගත්කම ජෛව විවිධත්වය සහ භූගෝලීය වශයෙන් කැපීපෙනෙන ලක්ෂණ නිසා සුවිශේෂී වූ සංරක්ෂිත භූමියක් ලෙස නම් කොට ඇත. මේ නිසාම ජාතික නාමල්ලුවන සංචාරකීන්ගේ ආකර්ශනීය තෝතැන්නක් වී ඇත. පිහිටීම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම ප්‍රදේශයේ පිහිටි නාමල්ලුවනට පිවිසීම සඳහා කොළඹ අනුරාධපුර අධිවේගී මාර්ගයේ මඩාටුගම හන්දියෙන් කිලෝමීටර් 7 ඇතුළට පිහිටි ගල්කිරියාගම ගමේ ආණ්ඩියාගල නම් පාරේ පැමිණිය යුතුය. ජාතික නාමල්ලුවනේ භෞතික වශයෙන් කැපීපෙනෙන ලක්ෂණ දෙකකි. එනම් ප්‍රදේශයේ භූමි ප්‍රමාණයෙන් අක්කර 280ක ප්‍රමාණයක් පුරා නාගස්. වසර මිලියන 500ක භූමියක් පුරා පැතිරුණ රෝස තිරුවානා කන්ද. රෝස තිරුවානා කන්ද කඳුවැටි 7කින් සදුම්ලන අතර ය දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තියද වේ. මෙහිදී සාමාන්‍ය පරිසරයේ දකින නා විශේෂයන්ට වඩා අතු බෙදුණු විශාල නාකන්දන් සහිත නාගස් දැකීමට හැකි අතර නාපත්‍ර දළු අවදියේදී රක්ත වර්ණයෙන් දිස්වන අතර පරිණත වන විටදී දිලිසන තද කොළ පැහැයෙන් දැකීමට හැකිවීම කැපී පෙනෙන ලක්ෂණයකි. මෙහිදී ශ්‍රී ලංකාවේ දැකිය හැකි අඩි 60ක පමණ වට ප්‍රමාණයෙන් යුක්ත වූ විශාලතම නාගසද මෙම වනය තුල දැකගත හැකිය. නාවනය තුල නා විශේෂ දෙකම ප්‍රධාන වශයෙන්ම හඳුනාගත හැකිය. එනම් දිය නා විශේෂයා බටු නා විශේෂයා ලෙස එනම් කරේ. නා උයන නාමනින් බරව සුවඳවත්ව වඩාත් පවතිනුයේ අප්‍රේල් සිට ජුනි මාසයේ කාලය තුලය. ඓතිහාසික තොරතුරු මෙම නාවනයේ ඉතිහාසය දේවානම් තියතිස්ස රජු දක්වා දිවයයි. එකල නාගස් වලින් තොරව මෙම වනයේ පැවති අතර වැරදි කරනවුන් පුනරුත්ථාපනය කරවන ස්ථානයක් ලෙස පැවති බවට විශ්වාස කරේ. මේ සඳහා දියත් කරන ලද වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙසත් මෙම භූමියේ නාගස් වැවීමට නියම කරන ලද බව සඳහන් වී. මෙසේ නාගස් වැවීමට පෙළමුණු හේතු සාධකයේ වනුයේ මතු බුදුවන මෛත්‍රී බුදුහාමුදුරුවන් බුදුවනුයේ නාගසක් පෙරටු කරගෙන බවට මතයක් පවතින බැවින් උන්වහන්සේ උදෙසා සිහිපත් කිරීම වස් මෙම නාවනය එකල රෝපණය කිරීමට පෙළමුණු බවට මතයක් පවතී. තවද මෙම නාවෘක්ෂ අභය භූමිය තුර ඓතිහාසික තොරතුරු රාශියක් සැඟවී ඇති බවට මිහි ඇති රෝස තිරුවානා කඳු මුදුනෙන් පහළ ඇති හෙළ තුල මිනිස් ක්‍රියාකාරකම් රාශියක් සිදු වී ඇති බවට එහි ඇති නටමුන් සාක්ෂි දරන නමුත් සාමාන්‍ය ජනතාවට ඒ දෙසට පහසුවෙන් ළඟා වීමට අපහසු බැවින් තවමත් එහි ඇති තොරතුරු අධ්‍යයනය වෙමින් පවතී. වෙහෙර විහාර නාමල්ලුවනේ විවිධ වෙහෙර විහාරද රාශියක් දැකගත හැකියි. ඒ අතරින් සඳකඩ පහණ, නාමල් සෑය, රෝස තිරුවානා ගල්වලින් ඉදිකර ඇති බෝධිගරය, පිළිමගය, රෝස තිරුවානා බුදු පිළිමය, ආවාසගය, ගල්කණු භාවිතා කරමින් තනා ඇති සීමා මාලකය, පත්තානගරය, ගල් පහන, ආසනගරය, බොරදම් යෙදූ කළුගලෙන් නිර්මාණය කරන ලද සක්මන් මළුව, පබ්බක විහාරය ආදී ස්ථාන වැදගත් වේ.
දේවානම්පියතිස්ස රජු දවසේ සිට තුන්වන හා හතරවන දප්පුල රජවරුන් හා හතරවන කාශ්‍යප රජු රාජ්‍ය පාලන කාලයන් තුල මෙම ස්ථානයේ විහාරයක් හා භාවනා මධ්‍යස්ථානයක් තිබූ බවට සාක්ෂි තිබේ. මහා ඉදිගොල්ලෑව, ඉබ්බන් කොටුව වැව, රණව වැව, දිග් ඇන්නෑව හා කලාවැව ආශ්‍රිතව පිහිටි නාමල් උයන එවකට සරුසාර ගොයි බිමක් ලෙස පැවත තිබේ. නාමල් උයන අභ්‍යන්තරයේ ඇති කඳු පද්ධතියේ විවිධ ස්ථානවලින් කුඩා දිය පහරවල් ගලා එන සුවිශේෂී ස්ථානයක් දැකගත හැකියි. මෙහි එක් ස්ථානයක තිරුවානා කඳු පද්ධතිය අභ්‍යන්තරයෙන් ඇදහැලෙන කුඩා දිය ඇලි තුනක් හඳුනාගෙන ඇති අතර මේවා නාමල් උයන මැදින් ගලා යන අතර ආයුර්වේදීය ඖෂධ ගුණයෙන් හා ලවණ ඝනත්වයෙන් ඉහළ අගයක් ගනී. තවද මෙම උයනේ එක් ස්ථානයකින් ගලා එන දිය ඇල්ලක් පොළවට පතිතව එම ස්ථානයේදී ඇති ගලින් නිමෝන ලද ප්‍රියන් ස්තරය වටා කැළති භ්‍රමණය වෙමින් පොළවට කිඳා බසිනු දැකිය හැකියි. වර්ෂාවකදී වුවද ජලය එතනින් පිටාර ගැලීමක් නොමැතිව පොළවට කිඳා බැසීම සුවිශේෂී සිදුවීමකි. මෙම ස්වභාවය අනුව එම ස්ථානයෙන් පෙර දවස ගම්මානයට අවශ්‍ය වන්නා වූ ජලය බෙදා හැරීම සඳහා වාරි පද්ධතියක් භූගර්භයේ අභ්‍යන්තරයේ ඉදිකර ඇද්දෙයයි අනුමාන කරයි. වර්තමානයේ රෝෂ තිරුවානා කඳුවැටියේ පැහැය අවපැහැගැන්වී ඇත්තේ නිරන්තර පාස්පර්ශයන්ට යොමු වීමත් මතුපිට ඇති තිරුවානා පාෂාණයේ ඉක්මනින් ජීර්ණයට ලක්වීමත් දැඩි සූර්යතාපයට හා ජලයට නිරාවරණය වීමත් නිසාය. කඳුවැටියේ මතුපිට ස්තරය කෙසේ වුවත් අඩි 1.2 ගැඹුරින් ස්තරය දම්පැහෙන් යුක්ත බවට සොයාගෙන ඇත. රෝස තිරුවානා කඳුවැටිය ලුණුගල් ලෙස පියවි ඇසට පෙනෙන බවින් ආදි ගම්වාසීන් මෙයට ලුණුගල් දෙබලයයි ව්‍යවහාර කර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම නාමල් උයන වෙතට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ ගම්සභා හන්දියේ ඇති සෙල්ලිපිය තුල ලෝපුදුම 7න් එකක් වූ ටජ්මහල සෑදීම සඳහා අවශ්‍ය වන්නා වූ රෝස තිරුවානා සාජහන් කුමරා රැගෙන ගිය බවට සටහන් වී ඇති බවට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල සඳහන් වේ. පුරාවිද්‍යාත්මක වැදගත්කමින් අනූන නාමල් උයන සුන්දර ශාක හා සත්ත්ව පාරාදීසයක්ද වේ. මෙහි ඇති ජෛව විවිධත්වය සලකා බැලූ විට ඝර්මකලාපීය ශාක විශේෂ 108ක්, පැල ඇටි 82ක්, විවිධ ක්ෂීරපායී සතුන්, රිලවුන්, අලින්, දිව්‍යයන්, මුවන්, විෂකුරු සර්පයන්, සමනල විශේෂ, ඖෂධීය ශාක, අගිල්, අක්කපාන, කොහොඹ, නාගවල්ලි, නවහන්දි, හිරැස්ස හඳුනාගත හැකිය. වටිනා ශාක විශේෂ පවතින බැවින් නිරන්තර දෙවජාවාරකරුවන්ගේද තෝතැන්නක් වී ඇත. දර්ශනීයව වැදී තිබෙන ලතා මණ්ඩතද නාමල් උයනේදී දැකගත හැකියි. දේවානම්පියතිස්ස රජු දවසේ සිට තුන්වන හා හතරවන දප්පුල රජවරුන් හා හතරවන කාශ්‍යප රජු රාජ්‍ය පාලන කාලයන් තුල මෙම ස්ථානයේ විහාරයක් හා භාවනා මධ්‍යස්ථානයක් තිබූ බවට සාක්ෂි තිබේ. මහා ඉදිගොල්ලෑව, ඉබ්බන් කොටුව වැව, රණව වැව, දිග් ඇන්නෑව හා කලාවැව ආශ්‍රිතව පිහිටි නාමල් උයන එවකට සරුසාර ගොයි බිමක් ලෙස පැවත තිබේ. නාමල් උයන අභ්‍යන්තරයේ ඇති කඳු පද්ධතියේ විවිධ ස්ථානවලින් කුඩා දිය පහරවල් ගලා එන සුවිශේෂී ස්ථානයක් දැකගත හැකියි. මෙහි එක් ස්ථානයක තිරුවානා කඳු පද්ධතිය අභ්‍යන්තරයෙන් ඇදහැලෙන කුඩා දිය ඇලි තුනක් හඳුනාගෙන ඇති අතර මේවා නාමල් උයන මැදින් ගලා යන අතර ආයුර්වේදීය ඖෂධ ගුණයෙන් හා ලවණ ඝනත්වයෙන් ඉහළ අගයක් ගනී. තවද මෙම උයනේ එක් ස්ථානයකින් ගලා එන දිය ඇල්ලක් පොළවට පතිතව එම ස්ථානයේදී ඇති ගලින් නිමෝන ලද ප්‍රියන් ස්තරය වටා කැළති භ්‍රමණය වෙමින් පොළවට කිඳා බසිනු දැකිය හැකියි. වර්ෂාවකදී වුවද ජලය එතනින් පිටාර ගැලීමක් නොමැතිව පොළවට කිඳා බැසීම සුවිශේෂී සිදුවීමකි. මෙම ස්වභාවය අනුව එම ස්ථානයෙන් පෙර දවස ගම්මානයට අවශ්‍ය වන්නා වූ ජලය බෙදා හැරීම සඳහා වාරි පද්ධතියක් භූගර්භයේ අභ්‍යන්තරයේ ඉදිකර ඇද්දෙයයි
අනුමාන කරයි. වර්තමානයේ රෝෂ තිරුවානා කඳුවැටියේ පැහැය අවපැහැගැන්වී ඇත්තේ නිරන්තර පාස්පර්ශයන්ට යොමුවීමත් මතුපිට ඇති තිරුවානා පාෂාණයේ ඉක්මනින් ජීර්ණයට ලක්වීමත් දැඩි සූර්යතාපයට හා ජලයට නිරාවරණය වීමත් නිසාය. කඳුවැටියේ මතුපිට ස්තරය කෙසේ වුවත් අඩි 1.52ක් ගැඹුරින් ස්තරය දම්පැහෙන් යුක්ත බවට සොයාගෙන ඇත. රෝස තිරුවානා කඳුවැටිය ලුණුගල් ලෙස පියවි ඇසට පෙනෙන බවින් ආදි ගම්වාසීන් මෙයට ලුණුගල් දෙබලයෙහි ව්‍යවහාර කර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම නාමල් උයන වෙතට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ ගම්සභා හන්දියේ ඇති සෙල්ලිපිය තුල ලෝපුදුම 7න් එකක් වූ ටජ්මහල සෑදීම සඳහා අවශ්‍ය වන්නා වූ රෝස තිරුවානා සාජහන් කුමරා රැගෙන ගිය බවට සටහන් වී ඇති බවට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල සඳහන් වේ. පුරාවිද්‍යාත්මක වැදගත්කමින් අනූන නාමල් උයන සුන්දර ශාක හා සත්ත්ව පාරාදීසයක්ද වේ. මෙහි ඇති ජෛව විවිධත්වය සලකා බැලූ විට ඝර්මකලාපීය ශාක විශේෂ 108ක්, පැල ඇටි 82ක්, විවිධ ක්ෂීරපායී සතුන්, රිලවුන්, අලින්, දිව්‍යයන්, මුවන්, විෂකුරු සර්පයන්, සමනල විශේෂ, ඖෂධීය ශාක, අගිල්, අක්කපාන, කොහොඹ, නාගවල්ලි, නවහන්දි, හිරැස්ස හඳුනාගත හැකිය. වටිනා ශාක විශේෂ පවතින බැවින් නිරන්තර දෙවජාවාරකරුවන්ගේද තෝතැන්නක් වී ඇත. දර්ශනීයව වැදී තිබෙන ලතා මණ්ඩතද නාමල් උයනේදී දැකගත හැකියි. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට කුෂාන් විත් යාස්ත්‍රා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.